ආයුබෝවන් ඔයාලටනේ හරිපාර YouTube channel එක ගැන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක අදත් මම ඔයාලට කරලා තියෙනවා වාහන 10ක් ගැන. අද ලිස්ට් එක ගැන කියනවා අද ලිස්ට් එකේ තියෙනවා වෑන් එකක්, බස් එකක් සහ කාර් 8ක් තමයි අද ලිස්ට් එකේ තියෙන්නේ. මේ වාහන අතරින් රුපියල් ලක්ෂ 15ට වඩා වැඩි මුදලකට මිලදී ගන්න තියෙන වාහන 3ක් පමණ තියෙනවා. ඉතිරි සියලු වාහන රුපියල් ලක්ෂ 15ට වඩා අඩුවට තමයි ඔයාලට අලෙවි කරන්නේ. අඩුවට වාහනක් හොයන කෙනෙක් නම් වීඩියෝ අවසාන තප්පරයක් දක්වා ඉන්න ඔයාගේ වාහනය මේ අතර තියෙන්න පුළුවන් නිසා වටිනා වාහන අඩුවට මිලදී ගන්න හරිපාර YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට පැත්තෙන් තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මේ දාන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයාගේ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි වීඩියෝ එකට යමු. අංක 10 අංගරෝ තෙනවා Hyundai වර්ගයේ කාර් එකක් ගැන. මේ වාහනය ගැන කියනවා නම් වාහනේ කන්ඩිෂන් එකේ තමත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එකේ තමත් හොඳ තත්ත්වයක තියෙනවා. පවර් ස්ටියරින් තියෙනවා, පවර් ෂටර් තියෙනවා, ඇලොයි වීල් රිම් තියෙනවා. ටයර් 4ත් අලුතෙන්ම තමයි දාලා තියෙන්නේ. ටින්කරින් කරලා මකුත් නැහැ. හිටින් ඔරිජිනල් පොත ඇතුළු සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. කාර් එක දැනට තියෙන්නේ කොළඹ තමයි තියෙන්නේ. ඔයාලට මේ කාර් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 13ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. මිලක නම් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ කාර් එක මිලදී ගන්න පුළුවන්. අංක 9 අංකරණ තියෙනවා Cherry Double Q වර්ගයේ කාර් එකක් ගැන. ඉතින් මේ වාහනේ full option වාහනයක්. ඉතින් AC වැඩ කරනවා, ඔරිජිනල් රිමෝට් කී එක තියෙනවා, ඔරිජිනල් පේන්ට් එක තියෙනවා, පවර් මිරර් තියෙනවා, පවර් ෂටර් තියෙනවා, පවර් වින්ඩෝ තියෙනවා. ඒ වගේම සෙන්ට්‍රල් ලොක් තියෙනවා, USB setup එකයි කරලා තියෙනවා. ඉන්ටීරියර් කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එක තමත් හොඳ තත්ත්වයක තියෙනවා. ඒ වගේම සියලුම ලේකි ඔක්කොම නිරවුල් තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඔයා මේ වාහනය මිලදී ගන්නවා නම් වෙනත් වාහනයකට එක්ස්චේන්ජ් කරගන්නත් අවස්ථාව තියෙනවා. ඔයාලට මේ වාහනේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 16 ලක්ෂ 50000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඔයා ෆිනෑන්ස් එකක් දාලා ගන්නවා නම් ඩවුන් පේමන්ට් එක විදියට රුපියල් ලක්ෂ 8මාරක් දීලා ඔයාලට ෆිනෑන්ස් එක දාගන්න පුළුවන්. වාරිකේ වැටෙන්නේ රුපියල් 23200ක මුදලක් තමයි වැටෙන්නේ. දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ කාර් එක මිලදී ගන්න. අංකාට අංකරු තියෙනවා Nissan HB 11 වර්ගයේ කාර් එකක් ගැන. මේ වාහනය ගැන කියනවා නම් 1500cc එන්ජින් කැපැසිටි එකක් තියෙනවා. ෆෝර්වර්ඩ් ගියර් සිස්ටම් එක තියෙනවා. එන්ජින් එකේ තමත් හොඳම තත්ත්වයක තියෙනවා. ඉතින් සාමාන්‍ය තෙල් ලිටරයකට කිලෝමීටර් 15ක් වගේ වැඩ කරනවා AC දාගෙන. ඒ වගේම තමයි ඔරිජිනල් පොත ඇතුළු සියලුම ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් ඔඩියෝ ප්ලේ එකක් තියෙනවා, රිවර්ස් කැමරා තියෙනවා. අලුතෙන්ම තමයි ඇලොයි වීල් දාලා තියෙන්නේ. ඒ වගේම ටයර් කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයක තියෙනවා. වාහනේ දැනට තියෙන්නේ කුරුණෑගල කොබේගනේ තමයි තියෙන්නේ. ඔයාලට මේ වාහනේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 7,85,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම ගැටින් දාලා තියෙනවා. මිලක නම් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ කාර් එක මිලදී ගන්න පුළුවන්. අංක 7 අංකරු තෙනවා Proton Vira වර්ගයේ කාර් එකක් ගැන. මේ වාහනේ 2000 වර්ෂ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. 2003 වර්ෂ තමයි රෙජිස්ටර් කරලා තියෙන්නේ. 1300cc එන්ජින් කැපැසිටි එකක් තියෙනවා. එන්ජින් එකේ තමත් හොඳම තත්ත්වයක තියෙනවා. AC වැඩ කරනවා. බොඩි කන්ඩිෂන් එක සහ පේන්ට් කන්ඩිෂන් එකත් හොඳ තත්ත්වයක තියෙනවා. ෂීට් සහ අපෝස්ටිං හොඳම තත්ත්වයක තියෙනවා. ඉතින් ඩෑෂ්බෝඩ් එක ඇලොයි වීල් රිම් තියෙනවා. ඒ වගේම ටයර් කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයක තියෙනවා. බැටරියත් හොඳම තත්ත්වයක තියෙනවා. සියලුම ලයිට් මීටර වැඩ කරනවා. ඒ වගේම Lancer CB3 බොඩි කිට් එක ගාලා තියෙනවා. බීට් සයිලන්සර් එකක් තියෙනවා. ෂෝරූම් කන්ඩිෂන් තියෙන වාහනයක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. වාහනේ දැනට තියෙන්නේ හෝමාගම තමයි තියෙන්නේ. සියලුම ලේකි විලිත් ඔක්කොම නිරවුල් තියෙනවා. ලයිසන්ස් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. ඔයාලට මේ වාහනේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් ලක්ෂ 23මාරක මුදලකට තමයි අලෙවි කරන්නේ. මිලක නම් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ කාර් එක මිලදී ගන්න. අංක 6 අංකල් තෙනවා Nissan B11 වර්ගයේ කාර් එකක් ගැන. මේ වාහනේ 1984 වර්ෂය තමයි ඇවිල්ලා තියෙන්නේ. හිටින් වාහනේ කන්ඩිෂන් එක හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එක ඉතා හොඳ තත්ත්වයක තියෙනවා. AC තියෙනවා, නමුත් රිපෙයාර් කරගන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. බ්ලෝවර් වැඩ කරනවා. 1300cc එන්ජින් කැපැසිටි එකක් මේ කාර් එකේ තියෙනවා. ෆෝර්වර්ඩ් ගියර් සිස්ටම් එක තියෙනවා. බොඩි කන්ඩිෂන් එක සහ පේන්ට් කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයක තියෙනවා. ටයරුත් ඉතා හොඳ තත්ත්වයක තියෙනවා. ඉන්ටීරියර් කන්ඩිෂන් එකත් හොඳම තත්ත්වයක තියෙනවා. ඔරිජිනල් ඩෑෂ්බෝඩ් එක තියෙනවා. ඔරිජිනල් අපෝස්ටිං තියෙනවා. සියලුම ලයිට් මීටර් වැඩ කරනවා.
සියලුම ලේකවිලිත් ඔක්කොම නිරවුල්ව තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. වාහනේ දැනට තියෙන්නේ කුරුණෑගල හිරිපිටිය ප්‍රදේශයේ තමයි තියෙන්නේ. ඔයාලට මේ වාහනේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 8,80,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් මේකෙත් මම හිතින් දුරකථන අංකය දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඒ වගේම මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ කාර් එක මිලදී ගන්න පුළුවන්. අංක 5 වල තියෙනවා වෑන් එකක් ගැන. ඉතින් Toyota වෑන් එකක්. මේ වෑන් එක ගැන කියනවා නම් වෑන් එකේ කන්ඩිෂන් එක තමයි හොඳම තත්ත්වයක තියෙනවා. දැනට දුවන වාහනය කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එන්ජින් එක තමයි හොඳ තත්ත්වයක තියෙනවා. සියලුම ලේකවිලිත් ඔක්කොම නිරවුල්ව තියෙනවා. ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙනවා. වාහනේ දැනට තියෙන්නේ අනුරාධපුර තමයි මේ වාහනේ තියෙන්නේ. ඔයාලට මේ වෑන් එකේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 14,000 මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් පරීක්ෂාවෙන් අනතුරුව මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය. මේ දුරකථන අංකය පිටරට දුරකථන අංකයක්. ඉතින් අයිතිකරු දැනට විදේශගත වෙලා ඉන්නේ. ඉතින් යට තියෙන දුරකථන අංකයට WhatsApp හරහා පමණක් සම්බන්ධ වෙන්න. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගෙන මේ වාහනය මිලදී ගන්න පුළුවන්. අංක 4 වල තියෙනවා Hyundai වර්ගයේ කාර් එකක් ගැන. ඉතින් මේ වාහන ගැන කියනවා නම් මේ වාහනේ කන්ඩිෂන් එක තමත් හොඳ තත්ත්වයක තියෙනවා. එන්ජින් තත්ත්වය සහ දාවන තත්ත්වය තමත් හොඳ තත්ත්වයක තියෙනවා. බැටරි අලුතෙන්ම තමයි දාලා තියෙන්නේ. ටයර් 4ත් අලුතෙන්ම තමයි දාලා තියෙන්නේ. සෙන්ට්‍රල් ලොක් තියෙනවා, රිමෝට් කී තියෙනවා, පවර් ෂටර් තියෙනවා, ඒසිත් වැඩ කරනවා. සාමාන්‍ය තෙල් ලිටරයකට කිලෝමීටර් 20ත් 22ත් අතර දුවන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලට මේ වාහනේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 18,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. මිල ගණන් ඔයාලට තවදුරටත් සාකච්ඡා කරගන්න පුළුවන්. යටින් දාලා තියෙන දුරකථන අංකය. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ කාර් එක මිලදී ගන්න. අංක 3 තියෙනවා ෆිනෑන්ස් ගෙවාගෙන යන්න තියෙන කාර් එකක් ගැන. ඉතින් Mitsubishi Lancer CB1 වර්ගයේ කාර් එකක් 1995 වර්ෂය තමයි මේ වාහනය ඇවිල්ලා තියෙන්නේ. මේ වාහනේ කන්ඩිෂන් තත්ත්වය තමත් හොඳම තත්ත්වයක තියෙනවා. එන්ජින් එක ඉතා හොඳ තත්ත්වයක තියෙනවා. ඉතින් සියලුම ලේකවිලිත් ඔක්කොම නිරවුල්ව තියෙනවා. ඔයාලට මේ වාහනේ වටිනාකම කියනවා නම් අතට ඉල්ලන්නේ රුපියල් 12,75,000ක මුදලක්. ඉතින් ෆිනෑන්ස් එක තියෙනවා රුපියල් 39,200 ගානේ. වාරික 40ක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා මේ වාහනේ මිලදී ගන්නවා නම් ට්‍රීවිල් එකකට හෝ යතුරු පැදියකට එක්ස්චේන්ජ් කරගන්නත් අවස්ථාව තියෙනවා. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ කාර් එක මිලදී ගන්න. අංක 2 වල තියෙනවා Nissan B11 වර්ගයේ කාර් එකක් ගැන. මේ වාහනය ගැන කියනවා නම් එන්ජින් එක තමත් හොඳ තත්ත්වයක තියෙනවා. පේන්ට් කන්ඩිෂන් එක 80ක වගේ හොඳ තත්ත්වයක තියෙනවා. ටයර් කන්ඩිෂන් එක 90ක වගේ හොඳ තත්ත්වයක තියෙනවා. ඒ වගේම අලුතෙන්ම තමයි බ්‍රේක් සිස්ටම් එක රිපෙයාර් කරලා තියෙන්නේ. ඉතින් Amazon බැටරියක් තියෙන්නේ. බැටරියත් හොඳම තත්ත්වයක තියෙනවා. MP3 USB Bluetooth ස්ප්‍රේ එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔරිජිනල් බොඩිය තියෙන්නේ. ඔරිජිනල් වාහනයක් කියලා සඳහන් කරලා තියෙනවා. ඔරිජිනල් කන්ඩිෂන් තියෙන වාහනයක් කියලා සඳහන් කරලා තියෙනවා. ඔරිජිනල් ඉන්ටීරියර් තියෙනවා. ඩෑෂ්බෝඩ් එකත් හොඳ තත්ත්වයක තියෙනවා. කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. ඒ වගේම තමයි සියලුම ලයිට් මීටර් වැඩ කරනවා. ඒ වගේම තමයි ඒසිත් වැඩ කරනවා. නමුත් ගෑස් ගහ ගන්න ඕන කියලා සඳහන් කරලා තියෙනවා. අලුතෙන්ම එන්ජින් ඔයිල් දාලා තියෙනවා. ඔයිල් ෆිල්ටර් අලුතෙන්ම තමයි දාලා තියෙන්නේ. ඔයාලට මේ වාහනේ සම්පූර්ණ වටිනාකම නියම කරන්නේ රුපියල් 7,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ කාර් එක මිලදී ගන්න. අංක 1 වල තියෙනවා ලේලන් බස් එකක් ගැන. ඉතින් මේ බස් එක ගැන කියනවා නම් ලේලන් ටර්බෝ එන්ජින් එක තියෙනවා. ඒ වගේම 2011 වර්ෂය තමයි මේ බස් එක ඇවිල්ලා තියෙන්නේ. ආසන 42ක් තියෙනවා. එන්ජිම සහ ගියර් බොක්ස් එක අලුතින් හදලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. බස් එකේ කන්ඩිෂන් තත්ත්වය තමත් හොඳම තත්ත්වයක තියෙනවා. මේ බස් එක සම්පූර්ණ වටිනාකම නියම කරලා තියෙන්නේ රුපියල් 96,50,000ක මුදලකට තමයි අලෙවි කරන්නේ. ඉතින් දුරකථන අංකය මම යටින් දාලා තියෙනවා. වැඩි විස්තර අරගෙන ඔයාලට පුළුවන් මේ බස් එක මිලදී ගන්න. ඉතින් අදත් මම ඔයාලට එනවා එකම වීඩියෝ එකක් තුල නරඹන්න පුළුවන් වාහන 10ක් ගැන. මේ වීඩියෝ එක හොඳයි කියලා තොරම ලයික් එකක් දාලා ඔයා හොයන වාහනය පලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක තවත් කාට හරි වැදගත් කියලා තනරම ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. මේ වගේ රිසල්ට් දිගටම බලන්න පුළුවන් යට තියෙන subscribe button එක ක්ලික් කරලා subscribe කරලා තියාගත්තොත් ඊට පැත්තෙන් තියෙන bell icon එක තෝල් දාලා තියාගත්තොත් මම දාන හැම වීඩියෝ එකක්ම notification එක කරා ඔයගලඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් අපි ආයෙත් මේ දෙක හම්බෙමු. ඔයාලට සුබ දවසක්.